ඔයාට ඕන කරන සල්ලි ගාන හරියටම හිතලා ඒක ඇත්තට මතට ගන්න විදියක් තියෙනවා. අපි නිකම්ම මට සල්ලි ඕනි කියලා හිතන එක ආසාවක් විතරයි. නැපෝලියන් හිල් කියන්නේ අපිට ඕනේ බර්නිං ඩිසයර් එකක්. ඒ කියන්නේ මොන දේ වුණත් මම මේක අචීව් කරනවාමයි කියන දැවෙන ආශාවක්. අද කියන්න යන්නේ ස්ටෙප්ස් 6ක පොඩි රූටින් එකක්. පළවෙනි ස්ටෙප් එක ඔයාට හරියටම සල්ලි මෙච්චරක් ඕනි කියලා එක්සෑක්ට් amount එකක් හිතින් තීරණය කරන්න. ඊළඟට what are you intending to give in return? කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහනේ. ඒ සල්ලි ටික ලබා ගන්න ඔයා දෙන සර්විස් එක මොකද්ද? නැත්තම් ඔයා කරන්නේ මොකද්ද? තුන්වෙනි ස්ටෙප් එක ඔයාට ඒ සල්ලි ටික අතර ලැබෙන්න ඕනේ එක්සෑක්ට් ඩේට් එක තීරණය කරන්න. ඊළඟට මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පැහැදිලි ප්ලෑන් එකක් හදාගන්න. ඔයා තාම ඒකට රෙඩි නැතුව ඇති. කමක් නැහැ. දැම්ම පටන් ගන්න. ඔයාගේ හිතේ තියෙන අයිඩියා එකට අදම වැඩ කරන්න පටන් ගන්න. ඊළඟට මම කලින් කියපු දේවල් 4. ඔයාට හරියටම ඕනේ සල්ලි ප්‍රමාණය, ඔයා ඒ වෙනුවෙන් කරන දේ, ඔයාට ඒ සල්ලි ඕනේ දිනය සහ ප්ලෑන් එක කොලයක පැහැදිලිව ලියා ගන්න. අන්තිම ස්ටෙප් එක ඔයා ලියාගත්ත ස්ටේට්මන්ට් එක දවසට දෙපාරක් සද්දෙන් කියවන්න. උදේ ඇහැරුණ ගමන් සහ රෑට නිදාගන්න කලින් මේ වැඩේ කරන්න. මේක කියවද්දී ඒ සල්ලි දැනටමත් ඔයාලක තියෙනවා කියලා හිතින් මවා ගන්න. එහෙනම් මේ වැඩේ අද ඉඳන් පටන් අරන් ගේමක් ගහමු. ජය වේවා.